ආදරේ වසන්තය හදවතට දැනෙන කතා. හායි යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. මගේ සඳවත නවකතාවේ දෙවෙනි දිග හැරමත් අරගෙන ඔන්න මං ආවා. ඔයාලා මේ වෙනකොට මගේ සඳවත නවකතාවේ පළමුවෙනි දිග හැරමත් අහලා ඇති. අපි චුට්ටක් මතක් කරගමුද? ඔයාලා දන්නවා දේතන කියන්නේ අනාථ නිවාසික හැදීමතු ළමයි කියන එක. ඉතින් දේතන එයාගේ පළවෙනි ජොබ් එකට යන්න සූදානම් වුණා. එයා ඔෆිස් එක ළඟට වෙනකම්ම ගියානේ. අපි එන එතන ඉඳන් ඉස්සරහට කතා මොනවද වෙන්නේ කියලා බලමුද? එහෙනම් මේ මගේ සඳවත නවකතාවේ දෙවන දිග හැරමු. චකෝ මෙච්චරලාන තිබුණ බයක් ආවනේ මේ පද බිල්ලෙම දැක්කම. හිතන්න එපා, හොඳට හිතට හයි අරන් යමු දේදුණු කියලා මම මටම කියාගත්තා. හිතේ පොඩි බයක් තිබුණත් ඒක නොපෙනෙන්න මං ඔෆිස් එක ඇතුළට ගියා. යනකොටම ලස්සන ගෑල්ලාමෙක් ලස්සන හිනාවක් දාගෙන හිටියා. මං එයා ළඟට ගියා. ගිහින් මාව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. හායි, මම දේදිනු කවිෂ්කා. මම අද තමයි ජොයින් වුණේ. හායි ඩියර්, මම සුනේත්‍රා. ඔයාලද අලුතින් එනවා කිව්වේ? අම්මෝ, අපි හිතුවා වයසක ඩයල් එකක් කියලා. හැබැයි ඔයා නම් හරි පොඩි පාට. එනිවේ, ඔයා අහොමම යන්න සෙකන්ඩ් ෆ්ලෝර් එකට. ඒකේ අපේ බොස් ඇති. දැන් ඉතින් යංකෝ බොස් බලන්න කියලා හිතාගෙන මම ලිෆ්ට් එකට ගොඩ වුණා. ඔන්න එහෙනම් ආව සෙකන්ඩ් ෆ්ලෝර් එකට. අර තියෙන්නේ CEO කියලා ලොකුටම ගහලා. දැන් ඉතින් ඇතුළට යන්කෝ. ඕ දේදුණු, ඔහොම ඉඳපන්, නොක් කරලා ඵලයන්. මනස් තියාගනින් කෙල්ලේ. අම්මෝ, මගේ හිතට ඒ සිතුවිල්ල ආවේ නැත්නම් අතම මට යන්න වෙන ජොබ් එකෙන් අස් වෙලා. ඔන්න නොක් කරනකොටම කමින් කෙනෙක් කිව්වා. කටහන්න වයසක ඩයල් එකක් වගේ නෙමෙයි හැබැයි. ඇතුළට යන්කෝ. ඔන්න එහෙනම් ඇතුළට යනකොටම තියෙන ලොකුටම නම ලියලා බෝඩ් එක. බලමු කවුද කියලා. කෞෂාල් වස්සාන ඉදිරිසිංහ. ලස්සන නම කියලා හිත ඉන්නකොට මෙන්න මේ අකා මගේ පැත්තට හැරුණා. අප්පට සිරි. ඉතින් ඔයාලා හිතන්නේ කවුරු වෙන්න පුළුවන්ද? ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඒ කවුද කියලා ඔයාලට හිතෙන විදියට. එහෙනම් මං ගිහින් එන්නම් යාළුවනේ. මතක ඇතුව මගේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා, share කරන්න. ගිහින් එන්නම් යාළුවනේ. තෙරුවන් සරණයි.